හොරණ රයිගම්පුර නවම් මහා පෙරහැර මංගල්‍ය ඉතාම සුවිශේෂී සංස්කෘතික මංගල්‍යයක්. මේ සඳහා අපි දන්නා විදිහට විශේෂයෙන්ම දහස් සංඛ්‍යාත ජනතාවක් එම වීදි දෙපස රැස් වෙනවා. පෙරහැරේ අසිරිය නරඹමින් සිටින අතරතුර ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට අපි කැප වෙලා තිනවා. ඕනම අවස්ථාවක අපි සෞඛ්‍ය ආරක්ෂාව කරන්න රෝහලත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයත් හොරණ රජමහා විහාරයත් ඒ වගේම වාසනා බේකර්ස් අධිපතිතුමා ඇතුළු කණ්ඩායමත් හොරණ නගරයේ නගර සභාවත් ගිනි නිවන කණ්ඩායමත් ඒ සියලු දෙනාම අපි සූදානම් වෙලා තිනවා විශේෂයෙන් මේ සඳහා. අධීර 3ක් යටතේ අපි මේ කාර්යයන් සිද්ධ කරනවා. පළමු අධීර පෙර සූදානම් වීම, දෙවන අධීර ක්ෂණික ප්‍රතිචාර දැක්වීම, තුන්වන අධීර තමයි ඔවුන්ගේ යම් අවස්ථාවක් සිදු වුණොත් ඒ සඳහා වැඩි දුර ප්‍රතිකාර කිරීම සහ ඔවුන්ව ට්‍රාන්ස්පෝර්ට් ප්‍රවාහනය කිරීම. ඉතින් මෙහිදී අපි පෙර සූදානම් වශයෙන් අපි සිද්ධ කරන්නේ කීප වතාවක් වාසනා බේකර්ස් අධිපතිතුමා රෝහල් කාර්ය මණ්ඩලය ඒ වගේම රජමහා විහාරයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ ඒ වගේම නගර සභාව ප්‍රාදේශ සභාව ඇතුළු සියලුම කණ්ඩායම් සමග අප සාකච්ඡා පැවැත්වුවා පෙර සූදානම් කිරීම කොහොමද කරන්න කියලා. විශේෂයෙන් මම කියන්න ඕන පෙර සූදානම් වීම යටතේ අපි කරන්නේ සෞඛ්‍ය ඒකක ස්ථාපනය කරනවා. ඒ වගේම අපි මේ වසරේ බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය ඒකක 5ක් ස්ථාපනය කරන්න ප්‍රථම ආධාර ඒකක. ඒකෙදී අපි විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයත් සෙන්ට් ජෝන්ස් ගිලන් රථ සේවාවත් රෙඩ් ක්‍රොස් ආයතනයත් සහ අනිකුත් රාජ්‍ය නොවන ආයතනවල සෞඛ්‍ය සම්බන්ධින් කමිටු සමගත් සම්බන්ධ වෙලා එම ප්‍රථම ආධාර එකක 5ක් එම පෙරහැර මාර්ගය තුල ස්ථාපනය කරනවා. එහිදී වෛද්‍යවරු, හෙද නිලධාරීන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ ඔවුන්ට අවශ්‍ය මූලික ප්‍රතිකාර බෙහෙත් සමග අපි ඒ සඳහා සූදානම් වෙලා ඉන්නවා. විශේෂයෙන් කියන්න ඕන අප මේදංකරයෙන් තමයි මෙම පෙරහැර පටන් ගන්න. එම ස්ථානයේ විශේෂ එකයක් ස්ථාපනය කළා දෙනවා. ඒකේ විශේෂයෙන් වෛද්‍යවරු 5ක් 6ක් පමණ, හෙද නිලධාරී 10ක් පමණ සහ අනිකුත් කාර්ය මණ්ඩලය සෞඛ්‍ය කාර්ය මණ්ඩලය 10ක් පමණ එකතු වෙලා ඔවුන්ගේ රෝග තත්ත්වයන් විනිශ්චය කරනවා. රෝගය ඔවුන් පෙරහැරට සහභාගී වීමට ප්‍රථම ඔවුන්ගේ රෝග තත්ත්වයන් විනිශ්චය කරලා අවශ්‍ය ප්‍රතිකාර ඒ මොහොතේම සිද්ධ කරනවා. ඉතින් මේ සඳහා අපි පෙර සූදානම් ඒකකයක් විදිහට ක්‍රියා කරනවා. ඒ වගේම මුළු රෝහලම එදින අවශ්‍ය කටයුතු සඳහා වෛද්‍යවරු, හෙද නිලධාරීන්, කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම ඔන් කෝල් දවසක් වෙනවා. එම රෝහල එම පෙරහැර පැවැත්වෙලා අවසන් වන තෙක් 07500450 කියන අපේ අංකය හරහා හැම වෙලාවෙම රෝහලත් පෙරහැරත් ඔන්ලයින් සම්බන්ධ වෙලා තිනවා. හැම වෙලාවෙම යම් ස්ථානයක ප්‍රශ්නයක් වුණොත් ඇති වුණොත් ඒක හදිසි අවස්ථාවක් ඇති වුණොත් ඒක රෝහලේ දිස් වෙනවා අපේ ස්මාර්ට් බෝඩ් එකේ. ඒ වෙනකොට එතන විශේෂඥ වෛද්‍යවරුත් හෙද නිලධාරීනුත් සෞඛ්‍ය මණ්ඩලය සූදානම් වෙලා තිනවා යම් අවස්ථාවක් වුණොත් එම ස්ථානට යෑමට. ඒ වගේම රෝහල තුර ප්‍රතිකාර කිරීමට සියලුම අවශ්‍ය කටයුතු අපි සූදානම් කරලා තිනවා. ඉතින් මේක වට කීපයක් යටතේ පෙර පුහුණු වීම කළා අපි මේ සඳහා සූදානම් වුණේ. විශේෂයෙන්ම කියන්න ඕන ගිලන් රථ සාන්ත ජෝන් ගිලන් රථ කණ්ඩායමත් ගිනි නිවන හමුදාවත් ඒ වගේම හොරණ රජමහා විහාරයේ බාලදක්ෂ කණ්ඩායමත් ඒ වගේම වාසනා බේකර්ස් ආයතනයේ ප්‍රධාන නිලධාරීන් කීප දෙනෙක් අපි මේ රෝහලට ගෙනහැල්ලා ඔවුන්ට මූලික ප්‍රතිකාර වලට ට්‍රේනින් කරනවා. විශේෂයෙන්ම අපේ මේට්‍රන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ දායකත්වයේ යටතේ හදිසියකේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ දායකත්වයට ඔවුන්ට හෘද අකර්මණ්‍ය වුණොත් කොහොමද ක්‍රියා කරන්න කියලා CPR ට්‍රේනින් කරනවා. ඒක අපි පෙර සූදානම් විදිහට කරනවා. යම් අවස්ථාවක කිසියම් හදිසියක් ඇති වුණොත් ඔවුන්ට ඒ සඳහා යොදවා ගැනීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් දූමායනය කරනවා. ඒ සඳහා පෙර සූදානමක් විදිහට ඩෙන්ගු අවදානමක් ඇති තත්ත්වයක් යටතේ ඒ සඳහා පෙර සූදානම් වීමක් කරනවා. ඊළඟට අපි හදිසි අවස්ථාවක් ඇතුළු මොකද කරන්න කියන එක තමයි වැදගත්. ස්ථාපනය කළා තියෙනවා ස්ථාන 5ක්. ඒ සඳහා ඔවුන්ට යොමු විය හැකි. එතන ඇම්බියුලන්ස් එකකුත් අපි ගිලන් රථයකුත් එතන ස්ථාපනය කරලා තියෙන ඕනම අවස්ථාවක සූදානම් වෙලා ඉන්න. එම ගිලන් රථයට අපි ග්‍රීන් පාත් එකක් හදලා තිනවා. හදිසියක් වුණොත් පොලිසියත් සමග සහයෝගයෙන් අවශ්‍ය සීමාවන් වලින් එම ගිලන් රථය ගමන් කරන්න. ඊළඟට වැදගත් දෙයක් මම කියන්න ඕන මේ දහස් සංඛ්‍යාත ජනගහනයක් මේ නගරයට පැමිණෙන ඔවුන් විජලනය වළක්වා ගන්න හොඳින් ජලය පානය කරන්න. ඒ සඳහා පිරිසුදු ජලය භාවිතා කරන්න. පිරිසුදු ආහාර භාවිතා කරන්න. වසා තිබෙන උණු ආහාර භාවිතා කරන්න. විශේෂයෙන් ඊළඟට වැදගත් වෙන්නේ වැඩිහිටියන්, කුඩා ළමින්, ගර්භණී මව්වරුන් ඔවුන් සඳහා විශේෂයෙන්ම කුඩා ළමුන්ගේ සාක්කුවට මම පොඩි කාඩ් පතක් දෙමව්පිය විසින් තිබ්බනම් හොඳයි. නම්බරයක් දාලා හදිස්සියක් වුණොත් එම ඇඩ්‍රස් එක දාලා ඒ ළමයා හඳුනගෙන අවශ්‍ය තැන් වලට යොමු කරන්න. ඉතින් මම හිතන්නේ කුඩා ළමයි ගැන විශේෂයෙන් පරිස්සම් විය යුතුයි. ඒ වගේම වැඩිහිටියෝ, ගර්භණී මව්වරුන්
සහ අනිකුත් ලෙඩ රෝග තියෙන පුද්ගලයන් ගැන වැඩි අවධානයක් පවුල්වල කට්ටිය යොමු කළ යුතුයි. ඒ වගේම ආහාර ගැන මං පෙර කිව්වාසේ ඊටාම පරිස්සමෙන් ජලයත් ආහාරات පරිහරණය කළ යුතුයි. එහෙම මම හිතන්නේ කසල කළමනාකරණය විශේෂයෙන් වැදගත්. ඒ සඳහා වර්ගීකරණය කරන ලද භාජන එම නගරයාවට තියෙනවා. ඒ භාජන වලට පමණක් කසල ඉවත් කරන්න. මොකද හැම තැනම දැම්මොත් මුළු නගරේ විනාශ වෙනවා. ඒ නිසා මා ඔබෙන් ඉල්ලා සිටින්නේ ඒ කසල කළමනාකරණය හොඳින් කර වර්ගීකරණය කරන ලද භාජන වලට එම කසල නම් කරලා තිනවා. ඒ සඳහා යොමු කරන්න. විශේෂයෙන්ම මේ පෙර අවස්ථා දෙකේම දැක්කා කසල විවිධ තැන්වල දැම්මුවත් උදේ පාන්දර වෙනකොට හොරන් නගර සභාවත් ඒ වගේම වාසනාභේක සායතනයත් එකතු වෙලා හොරන් නගරේ තිබුණටත් වඩා පිරිසිදු කරා ගිය වසර දෙක තුල. ඉතින් ඒක විශාල කාර්යයක්, විශාල වැඩ කොටසක් වුණා. නමුත් මම ඔබෙන් ඉල්ලා සිටින්නේ ප්ලාස්ටික්, පොලිතීන් වගේ දේවල් භාවිතා කරනකොට ඒවා નિયમિત ස්ථානයේ තබන්න, નિયમિત තැන්වල යොමු කරන්න. විශේෂයෙන්ම හදිස්සියක් වුණොත් මේ සඳහා වුන් අපි දන්නවා කලබල වෙන්න නරකයි. ඒ වෙලාවට අප මෙම පෙරහැර කණ්ඩායමේ සංවිධායක කමිටුව, පොලිසිය, සෞඛ්‍ය කණ්ඩායම්, ගිලන් රථ සේවාවන්, ඒ වගේම අනිකුත් සෞඛ්‍ය සහ ආරක්ෂක කමිටු ඉන්නවා. විශේෂයෙන්ම ගිනි බෝල කැරකැවීමේදී, ඒ වගේම අලියෙක් කුලප්පු වීමේදී, ඒ වගේ යම් කිසි අවස්ථාවක් වුණොත් ඔබගේ වගකීම තමයි ඔබ කලබල නොවි එම ස්ථානෙම රැඳී සිට අවශ්‍ය නම් ඇසෙම්බලි පොයින්ට් එක හරහා කරන පෙරහැර කමිටුවේ උපදෙස් අනුව ක්‍රියාත්මක කිරීම. ඉතින් මේ සඳහා අපි ඕනම අවස්ථාවක සූදානම් වෙලා ඉන රෝහල ඕනම වෙලාවක හදිසියක් ආවොත් ඕනම රෝගියෙක් ඕනම ප්‍රමාණයකට, විශේෂයෙන් 100කට වැඩි 100කට ආසන්න ප්‍රමාණයකට එම අවස්ථාවෙම ප්‍රතිකාර කරන්න අප රෝහල පෙර සූදානම් ඒකකයේ hospital preparedness and response unit කියන එක දැන් අපි ස්ථාපනය කරලා තිනවා. ඒ දවස් තුල විශේෂ අවධානයක් ඒ කෙරෙහි යොමු කරනවා. රයිගම්පුර නවම් මහ පෙරහර මංගල්‍ය 2026